ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. අලුතෙන් අස්වැස්ම බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අස්වැස්ම ගැන රජයෙන් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා අද අපි බලමු. එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැස්ම ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. මන්නාරම් ප්‍රදේශයේ 17 වෙනිදා පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටිනවා. උතුරේ යුද්ධයේ හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදු වුවත් ඇතැම් පාරවල් වසා දැමීමට සිදු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ සියල්ල විසදා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කළ හැකි රටක් ජාතික ජනබලවේගය විසින් සකස් කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම් බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.